හරි. human resource management ගැන ගත්තොත් කොහොමද? ඉන්න පේපර් එක දෙන්නම්. human resource manager මෙන්න ඉන්නවා. මෙයාව ගත්තාම කොහොමද? human resource manager එයාගේ පුද්ගල ගුණාංග ඔන්න කතා කරා. දැන් එයාගේ හැසිරීමේ එයා බලමු. recruitment and selection efficiency බඳවා ගැනීම සහ තෝරා ගැනීමේ කාර්යක්ෂමතාව. employee relation and conflicts management සේවක සම්බන්ධතා සහ ගැටලු කළමනාකරණය. එයාට training and development initiatives පුහුණු හා සංවර්ධන කටයුතු. ඊළඟට බලමු එයාගේ රිසල්ට් මොනවාද? එයාගේ ප්‍රතිඵල නැඹුරුම් මොනවාද? එකක් තමයි reduction in employee turnover. සේවක හැරීම, සේවක හැරයාම අඩුවීම. timely recruitment and onboarding. නියතු කාලයට සේවක බඳවා ගැනීම. cost effective HR operations. වියදම් කාර්යක්ෂම HR human resource එකේ ක්‍රියාකාරීත්වය. නොව තමයි මේකට ලියන්න ඕන උත්තර. ඊළඟ ප්‍රශ්නාංක 8. Briefly explain the hiring processes with a graphical illustration. Suggest suitable selection method for each job selection and justify the answer. මොකද්ද මේ කියන්නේ? Briefly explain the hiring processes with a graphical illustration. Process එක ආනවා. hiring process එක. මට මේක සිංහලේ කවුරුහරි කියවන්නකෝ. කියන එක කරා නැද්ද කොහෙද? කවන්න කවුරුහරි කවන්න මට කියවන්න මේක සිංහල තේරුම. පේපර් බලලා. රූප සටහනක් ඇසුරෙන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය කෙටියෙන් පැහැදිලි කරන්න. පහත සඳහන් එක් එක් රැකියා සඳහා සුදුසු තෝරා ගැනීමේ ක්‍රම යෝජනා කර පිළිතුර සාධාරණීකරණය කරන්න. බඳවා ක්‍රමය. hiring method එකනේ. hiring process එක බඳවා ගැනීමේ ක්‍රියාවලිය graphically පෙන්වන්නලු. කොහොමද පෙන්වන්නේ? මේක තමයි බඳවා ගැනීමේ ක්‍රියාවලිය. පළවෙනියෙන් මෙන්නේ job analysis. job analysis. සහ අර තමයි job description. ඊළඟට මෙන්න graphical කියන්නේ මේකට. ඊළඟට recruitment. ඊළඟට selection. ඊළඟට job offer. अंतिम onboarding. body. ඕක තමයි කතාව. ඕක තමයි කතන්දර. ඕක තමයි පෙන්නන්න කියන්නේ. මේකට කියන්නේ රැකියා job offer කියන්නේ රැකියා පිළිගැනීම. රැකියා පිළිගැනීම. මේ onboarding කියන්නේ පළමු දින පුහුණුව නැත්නම් පසුබැසීම. නැත්නම් පළමු දින පුහුණුව. පළමු දින පුහුණුව. ඕක තමයි ඔගෙන් කියන්නේ. ඕක තමයි අදින්ට කියන්නේ. සිලෙක්ෂන් කියන්නේ අපි දන්නවා තේරීම ඒ කියන්නේ හොඳම අයදුම්
කරුවව තෝරනවා choose the best candidate ඊළඟට job offer එකක් කියලා කියන්නේ රැකියා පිළිගැනීමක් ඒ කියන්නේ offer letter negotiation ඊළඟට orientation and training පළමු දින පුහුණුව සහ පසුබැසීමට තමයි onboarding කියන්නේ මේක තමයි graphical illustration එක ඊළඟට අහලා තියෙනවා management assistant ගැන මෙයාව කොහොමද තෝරන්න හොඳ සුදුසු තේරීම් ක්‍රම මොනවාද එකක් තමයි structured interview ව්‍යුහාත්මක සමුක පරීක්ෂණය නැත්නම් aptitude test එක නැත්නම් computer skill එක ඒ කියන්නේ computer පරිගණක දැනුම බලන්න අපිට පුළුවන් ස්කිල් එකක් තියන්න මොකද management assistant කෙනෙක් වෙනවා නම් අනිවාර්යයෙන්ම computer දැනුමක් තියෙන්න ඕනේ. ඒතර එයාගේ ස්කිල් එක බලන්න අපිට පුළුවන් practically computer skill test එකක් තියන්න. එතකොට එයාට කොයිතරම් දැනුමක් තියෙනවද කියලා බලන්න අපිට aptitude test එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉංග්‍රීසි හැකියාව තියෙනවද? ගණන් හැදීමේ හැකියාව කොහොමද? මේවා බලන්න අපිට මේ ටෙස්ට් කියන්න පුළුවන්. ඊළඟ ටෙක්නීෂියල් ඔෆිසර් කෙනෙක්. ඒ කියන්නේ තාක්ෂණික ඔෆිසර් කෙනෙක් ගත්තොත් කොහොමද? කොහොමද තාක්ෂණික ඔෆිසර් කෙනෙක් ගත්තොත්? ඒ කියන්නේ තාක්ෂණික කියන්නේ ඔය ඉන්නේ ටෙක්නීෂියල් අය. කාර්මික ඔෆිසර් කෙනෙක්. අපිට පුළුවන් ටෙක්නීෂියල් ටෙස්ට් එකක් කරන්න. කාර්මික ටෙස්ට් එකක් කරන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් එයාට ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් කරලා බලන්න. මෙයා රස්සාවට හොඳයිද නැති කියලා බලන්න. ඊළඟට අපිට ඉන්ටර්විව් එකක් තියන්න පුළුවන්. තියලා ක්වොලිෆිකේෂන් වෙරිෆයි කරගන්න ඕන. මෙයාට ඇත්තටම මේවා තියනවාද කියලා බලන්න ඕන. නැත්නම් එයා කියයි මට NVQ 5 තියෙනවා NVQ 4. එනකොට අපි ඇත්තටම ඉන්ටර්විව් එකක් තියලා බලන්න ඕන මෙයාට ඒවා තියනවාද කියලා. මෙයාට හැකියාව නැත්නම් මෙයාට ඒ රස්සාව හරියන්නේ නැහැ. ඒ හින්දා අපි ආයෙත් අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් තියන්න ඕන. ඒතර සිකියුරිටි ඔෆිසර් ගත්තොත් කොහොමද යාට? සිකියුරිටි ඔෆිසර් කෙනෙක් කියන්නේ අපි කියනවා මුරකරුවෙක් නේ. ඒතර යාට අනිවාර්යෙන් ෆිසිකල් ෆිට්නස් ටෙස්ට් එකක් කරන්න ඕන. යෝග්‍ය පරීක්ෂණයක් කරන්න ඕන. ශරීරය ගැන. මෙයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක චෙක් කරන්න ඕන. ඇයි එහෙම කියන්නේ? මෙයාට හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක්ද නැත්නම් නරක බෑග්ග්‍රවුන්ඩ් එකක්ද? ඒ කියන්නේ මෙයා එක්ක පොලිසිය අල්ලස්ගත් මේ පොලිසියට අහුවෙච්ච එක්කෙනෙක්ද? අන්න ඔව්වා බලන්න ඕන. ඊළඟට write short notes on two of the following. ගිය සතියේ සාකච්ඡා කරපු ඒවා ලියන්න පුළුවන් එකක් තමයි අපිට ගන්න පුළුවන් මේක අපිට මේක ලියන්න පුළුවන් job description and job specification. job description කියන්නේ මොකක්ද? අපි ඒක සාකච්ඡා කරා. ඒ කියන්නේ රැකියාවේ තියෙන රැකියාවේ අපි කරන රැකියාවේ තනතුරක් තියෙනවා. අනේ තනතුරේ තියෙන වැඩ සහ වගකීම් පිළිබඳ ලිඛිතව තියෙන එක තමයි අපි කියන්නේ job description කියන්නේ. එහෙනම් job specification කියන්නේ මොකක්ද? ඒ තනතුරට අවශ්‍ය සුදුසුකම් හැකියාව චරිතාංග සඳහන් කරලා තියෙන ලේඛනයක්. ඒතර අපිට ඒක ගැන ලියන්න පුළුවන්. ආයෙ ලියන්න පුළුවන් behavior elements of job designing. ඒ කියන්නේ මොකක්ද? සේවකයාගේ ප්‍රවෘත්තීන් වගකීම් ස්වාධීනත්වය ප්‍රතිචාර සම්බන්ධතා පදනම් කරගනිමින් වැඩ සැලසුම් කිරීම. සරලයි පේපරේ බලනකොට දැක්ක කාරණාවක් තමයි යන්න ඕන මෙතනදී job design, job analyze, job description, job specification. ඒ කියන්නේ job design එකේ method 4. එතකොට job analyze කියන්නේ මොකක්ද? මට හිතනවා job analyze and job design කියන පාඩමෙන් අනිවාර්යයෙන්ම බොහෝ ප්‍රශ්න එනවා. මේක කොච්චර අහලා තියෙනවද? එතකොට introduction of HR ඒකේ ප්‍රශ්න වෙන්න පුළුවන්. දැන් මේකේ බොහෝ දුරට තියෙන්නේ job design and job analyze කියන එකෙන්ම. මම මේ ගත්තේ ගිය සතියේ කරපු ඒ වගේ ප්‍රශ්න ටික විතරයි. එතකොට බලන්න ප්‍රශ්න කීයද මග හැරුණේ කියලා. ප්‍රශ්න 2යි 3යි සාකච්ඡා කරේ නැත්තේ. Selection, development,
recruitment and selection අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන්. ඒ නිසා ඒ පාඩම් ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. අද යනවා මම මෙන්න මේ training and development කියන තැනට. කවුද මේ training කියන්නේ? පුහුණුවක් කියලා කියන්නේ කවුද? පුහුණුවක් train එක. definition එක ගත්තොත් මෙයාගේ training එකක් කියලා කියන්නේ employee කෙනෙකුගේ දැනුම knowledge එක ඒ වගේම skills කුසලතා හා හැකියාවන් වැඩි කර ගැනීම සඳහා සංවිධානය කරන කෙටි කාලීන පුහුණුවක්. ඇත්තනේ employee කෙනෙක්ට එයාගේ තියෙන එයා රැකියාව කරනකොට එයාට තියෙන දැනුම මේ දැන් හිතන්න මම manager post sorry මම assistant manager ඒතකොට මට දෙනවා ජොබ් ඕගනයිසේෂන් එකේ හොඳ පුහුණුවක් දැනුම කුසලතා හැකියාවන් වැඩි කරගන්න හොඳ පුහුණුවක් දෙනවා හොඳ ට්‍රේන් එකක් මට පුළුවන් ඇසිස්ටන්ට් මැනේජර් ඉඳන් ඊළඟට මැනේජර් පෝස්ට් එකට යන්න ඔන්න ඕක තමයි ට්‍රේන් එකක් දෙනවා කියන්නේ. ඒතකොට ඩිවෙලොප්මන්ට් එකක් කියන්නේ මොකද්ද? දියුණු කිරීමක් කියන්නේ. දැන් අරග දෙන්නේ පුහුණුවක්. මේක කරන්නේ දියුණු කරනවා. මොනවාද මෙයා දියුණු කරන්නේ? long term career growth සඳහා employee overall competence එක වැඩි කරනවා continuous learning process එක දිගු කාලීනව ඔයාව මොකද කරන්නේ learning process එක continuous කරනවා ඒතර වැඩි දියුණු කරනවා කියන්නේ එකක් training කරනවා කියලා කියන්නේ එකක් training කියන්නේ කෙටි කාලීන පුහුණුවක් හැබැයි development කියන්නේ දිගු කාලීනව තියෙන පුහුණුවක් තුලින් යව වැඩි දියුණු කරනවා. තියෙන එයාගේ තියෙන හැකියාවන් අධ්‍යාපන ඔක්කොම එයාගේ දිගු කාලයක් අරගෙන දියුණු කරන එක තමයි මේ ඩිවෙලොප්මන්ට් එකක් කියන්නේ. ඒතර මේ ට්‍රේනින් කියන්නේ ජොබ් ස්පෙસિෆික් එකක්. හැබැයි ඩිවෙලොප්මන්ට් කියන්නේ කැරියර් growth එකක්. වර්ධනයක්. ට්‍රේනින් ගත්තාම current skill. ඩිවෙලොප්මන්ට් එක ගත්තාම future skill. එතකොට ට්‍රේනින් එකේ තියෙන අරමුණ මොනවද? ට්‍රේන් එකක් කරන එකේ අරමුණක් තියෙන්න බෑ. නික ආවට ගියාට සේවකයන්ව ට්‍රේන් කරලා මේ ඕනේ නැහැනේ. එයා ඕගනයිසේෂන් එකේ එම්ප්ලොයිව ට්‍රේන් කරන්න අරමුණක් තියෙනවා. ඔබ්ජෙක්ටිව් එක. මොනවාද තියෙන අරමුණ? එකක් තමයි ජොබ් පර්ෆෝමන්ස් එක වැඩි වෙනවා. අනිත් එක තමයි මේ එයාලගේ තියෙන ස්කිල් කුසලතා ගැප් එක හිඩස් අඩු වෙනවා. ඒ වගේම නිෂ්පාදනතාවය ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරනවා. එතකොට එම්ප්ලොයිට ට්‍රේන් එකක් දෙන්න යා මොටිවේට් වෙනවා. එතකොට එම්ප්ලොයිව මොටිවේෂන් වෙනවා. ඔන්න ඕව තමයි ට්‍රේනින් වල තියෙන අරමුණ. ට්‍රේනින් and development imports වෙන්නේ. ඇයි වැදගත් වෙන්නේ? ට්‍රේනින් එක සහ ඩිවෙලොප්මන්ට් කියන මෙයාලව ඇයි සංවිධානයකට වැදගත් වෙන්නේ? අහන්න පුළුවන් ওই ප්‍රශ්නේ. දැන් හිතන්න දැන් නූතන සමාජය ගත්තාම ඇත්තටම වර්තමාන සමාජය ගත්තාම තාක්ෂණය ගන්නකො මම මේ උදාහරණ ටෙක්නොලොජි අද තියෙන ටෙක්නොලොජි එක නෙමෙයි හෙට තියෙන්නේ. තේරෙනවද? ටෙක්නොලොජි චේන්ජස් වෙනවා. එතකොට මේ තාක්ෂණය වෙනස් වෙන්න එම්ප්ලොයිස් මේකට හැඩගැහෙන්න ඕන, ඇඩැප්ට් වෙන්න ඕන. ඒ නිසා අනිවාර්යෙන් මෙයාට ට්‍රේන් එකක් දෙන්න ඕන. අද තියෙන තාක්ෂණය නෙමෙයි හෙට තියෙන්නේ. අද තියෙන වෙබ්සයිට් එක නෙමෙයි හෙට තියෙන්නේ. ඒතර අද වැඩ කරන මේකෙන් නෙමෙයි හෙට වැඩ කරන්න වෙන්නේ. එතකොට ටෙක්නොලොජි එක වෙනස් වෙනකොට චේන්ජ් වෙනකොට එම්ප්ලොයි එකට ඇඩැප්ට් වෙන්න ඕන. එතකොට අනිවාර්යයෙන්ම දැන් ඔයා අද රැකියාව කරන ගනුදෙනු කරන්න එක software එකක. හෙට වෙද්දි ඒක අප්ඩේට් වෙලා තියෙන්න පුළුවන්. නැත්නම් ලබන මාසෙදී අප්ඩේට් වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඔයාට ට්‍රේනින් එකක් අවශ්‍යයි. ඔයා නැත්තම් දන්නේ නැහැ මේක මොකද්ද කියලා. තේරුණාද? එතකොට ට්‍රේනින් කියන්නේ අවශ්‍ය වෙන්නේ ඒකයි. එතකොට ටෙක්නොලොජි එක තමයි මම උදාහරණයකට ගත්තේ. එතකොට software සමහර මැෂින් අලුත් මැෂින් එන්න පුළුවන්. ඔටෝ මැෂින් කියන්නේ තියෙන්නේ කම්පියුටර් වලින් වැඩ කරන ඒවා තියෙනවා.
එතකොට ඔව්වත් එක්ක සේවකයා පුහුණු වෙන්න ඕන. නැත්නම් එකපාර ගෙනල්ලා කරන්න බැහැනේ. එතකොට අර ඒවා කොහොමද භාවිතා කරන්න කියලා තමයි ට්‍රේනින් එකෙන් කරන්නේ. එතකොට පුහුණුව අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. එතකොට සේවකයා ට්‍රේනින් එකේ මොකද වෙන්නේ? අර නව තාක්ෂණයට ඉක්මනින් හැඩ ගැහෙනවා. එතකොට ඕගනයිසේෂන් එකේ ක්‍රියාකාරීත්වය ඔටෝ වැඩි වෙනවා. දැන් ඕක අලුත් තාක්ෂණයක් එක්ක සේවකයෝ ඉන්නවා. කිසිම ට්‍රේන් එකක් නැහැ. ඉතින් කොහොමද සංවිධානයේ ඉදිරි වැඩ කරන් යන්නේ? නිකම්ම එතකොට සංවිධානයක් හැලෙන්න බලනවා. ඉතින් මෙයාලට ට්‍රේන් එකකුත් නැහැ, මුකුත් නැහැ. දන්නෙත් නැහනේ වගේ වැඩ කරන්නේ. ඉතින් සංවිධානයේ පැවැත්මට ඕගනයිසේෂන් එකේ growth එකට වර්ධනයට අනිවාර්යෙන්ම එම්ප්ලොයිගේ ට්‍රේනින් එක අවශ්‍යයි. දැන් උදාහරණයක් විදියට මම ඔය ගත්තේ ටෙක්නොලොජි. ඔයාලට පුළුවන් ඕකට උත්තරේ ඔය ටෙක්නොලොජි කියන එක්සැම්පල් එකම අර ලස්සනට ලියන්න. quality improvement නිසි පුහුණුව ලැබූ සේවකයන් කාර්යයන් නිවැරදි ලෙස ඉටු කරනවලු. එතකොට ඒකෙන් මොකද වෙන්නේ? errors අඩු වෙලා product එක සහ service එකේ quality එක වැඩි වෙනවා. අපි ඒකට කියනවා quality improvement. නිසි පුහුණුව ලැබූ සේවකයන් කාර්යයන් නිවැරදි ලෙස ඉටු කරනවා. එතකොට ඉතින් ඇත්තටම ව්‍යාපාරයක නිසි පුහුණුවක් ලැබුණු සේවකයන් එයාලගේ කාර්යය හරියටනේ කරන්නේ. එයා පුහුණුව ලැබලා ඉන්නේ. එතකොට ඉතින් ඕගනයිසේෂන් එක නැත්තම් ෆැක්ටරි එකක් හරි ගත්තොත් එයාලගේ එරර්ස් අඩු වෙලා නිෂ්පාදනය සහ සේවය හොඳ ක්වොලිටි වෙනවා. තමයි කියන්නේ. හරි. ඊළඟ එක employee retention. ඒ කියන්නේ සංවිධානයක සේවක සංවර්ධනයට අවධානය දෙන විට සේවකයන්ට වැලියු එකක් දැනෙනවා. ඇත්ත තමයි. දැන් සංවිධානයක් ගන්නකො ඕගනයිසේෂන් එකක් ගත්තාම සේවකයාගේ සංවර්ධනය වෙන ලොකු අවධානයක් දෙනවා එයාලා. එතකොට මොකද වෙන්නේ? සේවකයන්ට ඒ ගැන හොඳ වටිනාකමක් දැනෙනවා. වැලියු එකක් දැනෙනවා. ඒකෙන් මොකද වෙන්නේ? job satisfaction වෙනවා. ඒ කියන්නේ රැකියා තෘප්තියක් වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? labor turnover අඩු කරනවා. රැකියා තෘප්තිය වැඩි වෙනවා කියන්නේ සේවකයෝ ඒ රැකියාව හැර යන්නේ නැහැ. ඒ රැකියාවට වෙලාම ඉන්නවා. ඇයි ඉතින් සේවකයන්ට හොඳ වටිනාකම හොඳ වැලියු එකක් දෙනවනම් ඕගනයිසේෂන් එකෙන් එයාට හොඳ රැකියා තෘප්තියක් හම් වෙනවනම් මොකද වෙන්නේ? labor turnover අඩු වෙතරම්. එයා රැකියාව හැර යන්නේ නැහැ. එයා ඒ රැකියාවම ස්ථිර ලෙස ඉන්නවා. අපි ඔකට කියනවා employee retention කියලා. competitive advantage. ඒ කියන්නේ මොකද්ද? තරඟකාරී වාසි. මොනවද මේ තරඟකාරී වාසි කියන්නේ? skilled එක සහ knowledgeable workforce එකක් organization එකට අනෙකුත් සංගම් වලට වඩා වාසියක් ලබා දෙනවා. training and development හරහා organization එකට දීර්ඝකාලීන competitive advantage එකක් ලැබෙනවා කියලා තමයි ඔය කියන්නේ. ඒක නැතිනම් just ඔළුව තියාගන්න. TNA අහලා මොකද්ද මේ TNA කියන්නේ? ඒක කියන්නේ training needs assessment. අවශ්‍යතා හඳුනා ගැනීමේ ක්‍රියාවලිය. TNA ඇහුවොත් TNA යනු කවුද? TNA කියලා කියන්නේ එහෙම නැත්නම් training needs assessment කියලා කියන්නේ අවශ්‍යතා හඳුනා ගැනීමේ ක්‍රියාවලියටයි. එතකොට මෙයාලගේ ඇනලයිසිස් තුනක් තියෙනවා. එකක් තමයි organizational analysis. සංවිධාන ඇනලයිස් කරනවා. ඊළඟට task analysis. ඊළඟට individual තනියම ඇනලයිසිස් කරනවා. බලමු මොකද මේ සංවිධාන ඇනලයිස් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ සංවිධානයේ දැන් හොඳට මතක තියාගන්න TNA කියලා අහුවත් ඔයාලගෙන් දිගම වචනයකේ training needs assessment. එතකොට TNA එකක් කියලා කියන්නේ අවශ්‍යතා හඳුනා ගැනීමේ ක්‍රියාවලිය. ඒතර මේකේ තුන් දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් organizational සංවිධානාත්මක, අනිත් එක task කාර්ය, අනිත් එක individual තනියම. එතන organizational කියලා කියන්නේ analyze එකක් කියන්නේ සංවිධානයේ අරමුණු තියෙනවා සහ ඒකේ performance gap අනුව පුහුණුව අවශ්‍යද කියලා හඳුනා ගන්න එක.
ටාස්ක් ඇනලයිස් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ජොබ් එකට අවශ්‍ය කාර්යයන් තියෙනවා. සහ කුසලතා හඳුනාගෙන ට්‍රේනින් අවශ්‍ය කාර්යයන් මොනවද කියලා තීරණය කරනවා. ටාස්ක් ඇනලයිස් එකක් ගන්නකො. ටාස්ක් ඇනලයිස් එක කරන්නේ බලනවා ජොබ් එකට අවශ්‍ය ටාස්ක් මොනවද? ස්කිල්ස් මොනවද? ඒවා අයිඩෙන්ටිෆයි කරගන්න. ඒවා අයිඩෙන්ටිෆයි කරගෙන ට්‍රේනින් එක අවශ්‍ය වෙන්නේ මොන ටාස්ක් වලටද කියලා එයාලා තීරණය කරනවා. ඔක තමයි ටාස්ක් ඇනලයිස්. ඊට පස්සේ ඉන්ඩිවිජුවල් ඇනලයිස් කියන්නේ සේවකයාගේ සත්‍ය performance එක expected performance එකට මොනවාද කියලා බලලා පුද්ගල පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීම. ඔය කියන්නේ TNA. ඊළඟ ට්‍රේනින් මෙතඩ් මොනවා කොහොමද අපිට මේ සේවකයා ට්‍රේන් කරන්න පුළුවන්? දැන් හිතන්නකෝ ජොබ් එකක් කරනවා කියලා. එතකොට ඒ ඕගනයිසේෂන් එක ඇතුළේ ජොබ් එක කරන එම්ප්ලොයිලව කොහොමද ට්‍රේන් කරන්නේ? මේ පිටි මිනිස්සු වරන් නෙමෙයි රැකියාවේ නියැලෙන අයව කොහොමද ට්‍රේන් කරන්නේ? එකක් ජොබ් රොටේෂන් එකක් කරනවා. කියන්නේ තව එක ජොබ් එකකින් තව ජොබ් එකකට දාලා ට්‍රේන් කරන්න පුළුවන්. කෝච් කරලා කෝචි ආයේ ජොබ් එක මතම කරන්න පුළුවන්. කරන ජොබ් එකම වැඩි දියුණු කරලා ඒකම ට්‍රේන් කරන්න පුළුවන්. on the job training. ඊළඟට off the job training කොහොමද? ඒ කියන්නේ පිටින් හිතන්නකො අලුතෙන් අය ගන්නවා කියලා. අපි කොහොමද එයාලව ට්‍රේන් කරන්නේ? එයාලට අපිට දෙන්න පුළුවන් පන්ති කාමරයක ලෙක්චර් එකක් විදිහට. ඒ වගේම වර්ක්ෂොප් එකක්. සෙමිනාර් තියන්න පුළුවන්. සම්මන්ත්‍රණ. ඕවා තුලින් පුළුවන් පිට ඉඳන් අපි සේවකයෙක් ගත්තොත් එයාව ට්‍රේන් කරන්න. හරි. ඊළඟට මොනවාද තියෙන ඇඩ්වාන්ටේජ්? මොනවාද වාසි? ට්‍රේන් එකක් කිරීමේ වාසි. මොනවද තියෙන්නේ? එකක් ගන්න පුළුවන් higher productivity. ආයෙ ගන්න පුළුවන් reduced head. ඇත්තටම ට්‍රේනින් එකක් දුන්නොත් අපිට reduce කරන්න පුළුවන්. අපිට ට්‍රේනින් එකකින් ඇත්තටම අපිට පුළුවන් අඩුපාඩු ගොඩාක් අඩු කරගෙන රැකියාව කරන්න. වැරදි ගොඩක් වැරදිනවට වැඩිය හොඳ ට්‍රේන් එකක් දුන්නොත් සේවකයාට පුළුවන් අඩුපාඩු අඩු කරගෙන ට්‍රේන් මේ රැකියාව කරන්න. ඒක ඇත්තටම එක ඇඩ්වාන්ටේජ් එකක්. ඊට පස්සේ better customer service. හොඳ පාරිභෝගික සම්බන්ධතාවයක් ඇති කරගන්න පුළුවන්. මොකද සමහර ට්‍රේනින් වලදී දෙනවා ඒක. හොඳ පාරිභෝගික කොහොමද අපි පාරිභෝගිකයොත් එක්ක ගනුදෙනු කරන්න කියලා ට්‍රේන් කරනවා. හොඳ මොරාල් එකක්. හොඳ මොරාල් එකක් හම්බ වෙනවා. එතකොට මේවා තමයි ට්‍රේන් කරන එකේ ඇඩ්වාන්ටේජස්. ට්‍රේනින් ඉවැලුවේෂන් පරිණාමය. මොනවාද ට්‍රේනින් ඉවැලුවේෂන්? ඒකේ තියෙනවා කික්පැට්‍රික් මොඩල් කියලා එකක්. කවුද කික්පැට්‍රික් මොඩල් කියන්නේ? ඒ කියන්නේ හොඳට මේක මතක තියාගන්න කික්පැට්‍රික්. සිංහලෙන් කියන එක නම් දන්නේ නැහැ. කික්පැට්‍රික් මොඩල්. කවුරුද දන්නවද? කික්පැට්‍රික් මොඩල් කියන්නේ? මේක ට්‍රේනින් ඉවැලුවේෂන් වල තියෙන්නේ. පුහුණු පරිණාමය. මෙන්න මේ කික්පැට්‍රික් මොඩල් කියලා කියන්නේ පුහුණුවක් කොයිතරම් සාර්ථකද කියා ඇගීමට භාවිතා කරන ප්‍රසිද්ධ ආකෘතියක්. පුහුණුවක් දෙනවා ඒ පුහුණුව කොයිතරම් දුරට සාර්ථක වුණාද කියලා ඇගීමට භාවිතා කරන ප්‍රසිද්ධ ආකෘතියක්. ස්ට්‍රක්චර් එක තමයි කික්පැට්‍රික් මොඩල් කියලා කියන්නේ. එතකොට මේකේ තියෙන ලෙවල් 4ක්. මෙයාගේ ලෙවල් 4ක් තියෙනවා. මේ එතකොට කික්පැට්‍රික් තියෙන්නේ මොකේද? ට්‍රේනින් ඉවැලුවේෂන් එකේ. එතකොට කික්පැට්‍රික් මොඩල් කියලා කියන්නේ මොකද්ද? දැන් ඔයාලා ඕගනයිසේෂන් එකක් තුළ සේවක එම්ප්ලොයිලාව පුහුණු කරනවා, ට්‍රේන් කරනවා. එන්නේ ට්‍රේනින් එක කොයිතරම් දුරට සාර්ථකද කියලා ඇගීමට භාවිතා කරනවා මෙන්න මේ ආකෘතිය ස්ට්‍රක්චර් එක. එතකොට මේකේ ස්ට්‍රක්චර් 4ක් තියෙනවා. කියන්නේ ස්ට්‍රක්චර් ලෙවල් ආකෘති මට්ටම් 4ක් තියෙනවා. එකක් තමයි රියැක්ෂන්. බලනවා
පුහුණුව පිළිබඳ සේවකයෙක්ගේ දක්වන ප්‍රතිචාර කොහොමද? Reaction. I learning. කොහොමද මෙයාලා දැනුම හා කුසලතා ලබාගෙන තියෙන්නේ කියලා. ඒක අපි බලන්න පුළුවන්. කොහොමද බලන්න පුළුවන්? ටෙස්ට් එකක් තියලා අපිට බලන්න පුළුවන්. මෙයාලා කොයිතරම් දුරට ට්‍රේන් වෙලාද කියලා. ඊළඟට behavior කාර්ය ස්ථානයේ ඇසිරීම වෙනස් වීම. අපිට බලන්න පුළුවන් ප්‍රැක්ටිකලි දෙයක් දීලා මෙයා කොයිතරම් දුරට මේ ට්‍රේන් එකෙන් දේවල් අරන් තියනවද? මේ ට්‍රේන් එක කොයිතරම් දුරට එයා සාර්ථක කරගෙන තියනවද කියලා. ඊළඟ රිසල්ට් එක. අන්තිමට අපිට බලන්න පුළුවන් කොහොමද ඕගනයිසේෂන් එකේ ව්‍යාපාරික ප්‍රතිඵලය කොහොම වෙයිද? දීගු ඔයාලා හිතන්නකෝ සතියක විතර හොඳ සුපිරි ට්‍රේනින් එකක් දෙනවා. හොඳ ට්‍රේනින් එකක් දීලා අවසානයේදී අපිට බලන්න පුළුවන් ඕගනයිසේෂන් එකේ ප්‍රතිඵල කොහොමද? මාකට් එක තුල කොහොමද මේ ව්‍යාපාරය තියෙන්නේ? ඔන්න ඔකට අපි කියනවා කික්බැක් මොඩල් එකේ තියෙන ස්ට්‍රක්චර් 4. ඊට පස්සේ training challenges in Sri Lanka. ලංකාව තුල training challenges මේ සේවකයන් පුහුණු කරන්න ලංකාව තුල තියෙන අභියෝග මොනවද? ඕගනයිසේෂන් එකක් ගත්තොත් සමහර වෙලාවට සේවකයන් පුහුණු කරනකොට අභියෝග එනවා. ලොකු කොස්ට් එකක් සමහර වෙලාවට දරන්න වෙනවා. ලොකු බජට් එකක්. ඇත්තනේ. සතියක් විතර ට්‍රේනින් තියෙනකොට ලොකු බජට් එකක් දරන්න වෙනවා. මූල්‍ය සීමා එනවා. ඒ වගේම lack of skilled trainers. ඒ කියන්නේ ට්‍රේන් එක දෙන්න දුෂ්කර පුහුණු කරුවන්ගේ ට්‍රේන් එක දෙන්න සමාන වෙලාවට පුහුණු කරුවෝ ඉඟ වෙන්න පුළුවන්. කෝච්ලා හොයා ගන්න බැරුව යනවා. ලෙක්චර්ස්ලා හොයා ගන්න බැරුව යනවා ට්‍රේන් එක දෙන්න. ඊළඟට low motivation of employee. ඔයාලා හිතන්නකෝ ට්‍රේනින් එකක් තියෙනවා සති දෙකක් විතර ගිහුවාම සේවකයන්ගේ මොටිවේට් එක අඩු වෙනවා එපා වෙනවා. ඒ සති දෙකක් විතර ට්‍රේනින් කියනවා. ඊළඟට time constraints කාල සීමා ඇති වෙනවා. ඕවා තමයි ට්‍රේන් එකක් කරනකොට තියෙන challenges. Induction training benefits. Induction training benefits. මොනවාද මේ induction training benefits කියන්නේ? ඒ කියන්නේ නව සේවකයෙකු සංවිධානයට හඳුන්වා දී කාර්ය පරිසරයට ඉක්මනින් හැඩ ගැසීමට උපකාර කරන පුහුණු වැඩසටහනක්. ඒ කියන්නේ අලුත් සේවකයෙක් සංවිධානයට එනවා. ඕගනයිසේෂන් එකට බැඳෙනවා. මෙයාට කාර්ය පරිසරය ඉක්මනින් හැඩ ගැසීමට ඒ කියන්නේ එයා කරන එයාගේ රැකියාවට ඉක්මනින් ඇඩැප්ට් වෙන්න හෙල්ප් කරන උපකාර කරන මේ ට්‍රේනින් වැඩසටහන් තමයි මේ ඉන්ඩක්ෂන් ට්‍රේනින්. නම්මීකරණ වැඩසටහන් කියලානේ කියන්නේ. නම්මීකරණ පුහුණු ඉන්ඩක්ෂන් ට්‍රේනින් කියන්නේ නම්මීකරණ පුහුණු. එතන මේකේ ප්‍රතිලාභ තියෙනවා. එකක් තමයි fast adaptation. ඒ කියන්නේ සේවකයාට පුළුවන් ඉක්මනින් හැඩ ගැහෙන්න. ඇත්තනේ. සේවකයාට ඇත්තටම පුළුවන්. දැන් ඔන්න අපි යනවා ඕගනයිසේෂන් එකේ ජොබ් එකකට. එතකොට අපිට දෙනවා හොඳ පුහුණුවක්. නම්බීකරන පුහුණුවක් දෙනවා. එතකොට මොකද වෙන්නේ? අපිට පුළුවන් ඉක්මනින් හැඩ ගැහෙන්න රැකියාවට. ඊළඟට reduce anxiety ආතතිය අඩු වෙනවා. අපි ඉස්සලාම යන්නේ මෙලෝඩියක් දන්නේ නැතුවනේ. අපි දන්නේ මොන software එකෙන්ද තියෙන්නේ ගණන් හදන්න. මොනවද දන්නේ තියෙන්නේ. ඒ ප්‍රශ්නත් එක්ක යද්දී ආතතියෙන් අපි යන්නේ ජොබ් එකට. අර වගේ නම් මී ගන්න හොඳ ට්‍රේන් එකක් දුන්නොත් ඉන්ඩක්ෂන් ට්‍රේනින් එකක් දුන්නොත් අනිවාර්යයෙන්ම අපේ ආතතිය අඩු වෙනවා. ඊළඟට better retention සේවක රඳවා තබා ගැනීම වැඩි වෙනවා. ඇත්තටම සේවක හැරයාමක් වෙන්නේ නැහැ. එතකොට ඉන්න සේවකයෝ රඳවා තබා ගැනීම වැඩි කරගන්න පුළුවන්. clear job expectations පැහැදිලි කාර්ය
අපේක්ෂාවක් වෙනවා. ඊළඟට training and development linked to HRM. මේ training කියන කෙනයි development කියන කෙනයි කොහොමද HRM එකට human resource management එකට මේ කොහොමද link වෙන්නේ? මේ දෙන්න කොහොමද සම්බන්ධ වෙන්නේ HRM එකට? කොහොමද training කියන කෙනයි development එක කෙනයි HRM එකට link වෙන්නේ? කොහොම වෙයිද? හා කොහොම link වෙයිද? අපිට ගන්න පුළුවන් මේ training පුහුණුව සහ වැඩි දියුණු කිරීම ඇත්තරම employee කෙනෙක්ගේ skill එක සහ competence develop කරලා organization එකේ objectives අපුරාලීමට ඇත්තටම organization කියන සංවිධානයක අරමුණුනේ. එතකොට සංවිධානයක අරමුණු සාක්ෂාත් කරගන්න එක තමයි ප්‍රධානම දේ. එතකොට අපිට පුළුවන් ට්‍රේන් එකක් සහ මේ ඩෙවලොප්මන්ට් එක මගින් එම්ප්ලොයි කවුද සේවකයාගේ අපිට පුළුවන් එයාගේ කුසලතා වර්ධනය කරලා හොඳ තරගකාරීත්වයක් දීලා මේවා කරලා අපිට පුළුවන් අපේ ඕගනයිසේෂන් එකේ ඔබ්ජෙක්ටිව්ස් අරමුණු සපුරා ගන්න. හරි මේක තමයි ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන එකේ සංසිද්ධිය. training and development ඊළඟට කතා කරනකොට තව චුට්ටක් වගේ තමයි පාඩම් තියෙන්නේ. කොහොමත් තව දවස් 2 3 4කින් කරගන්න. අපෝ අපිට තව කාලේ තියෙනවා. අද ඇවිල්ලා 25නේ. අපිට තව ඕන තරම් දවස් තියෙනවා. මම උපරිම මේකට තව දවස් 2ක් විතර ගන්නවා. ඊට පස්සේ මේක ඉවර කරලා ඊළඟට අපිට තියෙන එක්සෑම් එකේ තියෙන විෂයන් දෙකට මම යනවා. මම අර කිව්වේ මට මේ ටිකේ චුට්ටක් ඇත්තටම නෝට් එකක්වත් හදාගන්න පොඩි මේ ටයිම් එකක් පොඩි මදි වෙනවා. මේ ඒකයි මම අර තර්ස්ඩේ වෙනකන් චුට්ටක් අමාරුයි. එහෙමයි කියලා පන්ති නැති කරන්නේ නැහැ. හෙට සහ ආයේ බදාදා කරන්න බලාපොරොත්තු වෙනවා. බදාදා නෙමෙයි හෙටයි අඟහරුවාදයි. එතනින් මම මේක ඉවර කරනවා. මම අර කිව්වත් වගේ අනිවාර්යයෙන්ම පේපර් එකක් මේ දෙකට සාකච්ඡා කරනවා මොඩල් පේපර් එකක්. එතකොට එක්සෑම් එකට බයක් නැතුව යයි කියලා මම හිතනවා. බය වෙන්න එපා අනිවාර්යයෙන්ම කරනවා. මේක අර තියරි ඉතින් අහන් ඉන්නත් බෑ තමයි. අහන් ඉන්නත් බෑ. මගේ කටත් රිදෙනවා තමයි. ඉතින් තියරිනේ තියෙන්නේ ගණන් හදනවා වගේ නෙමෙයි. ගණන් හදනවා නම් ලේසියෙන් හදාගන්න පුළුවන්. මේ තියරි නම් පුදුම කරදරයක්. ඉතින් දැනුත් මම ක්ලාස් එක දැනට නවත්තන්න 6 වෙනකම් කියලා තිබ්බේ. ඒත් පොඩි වැඩක් මේව වෙලා තියෙනවා. ඒ නිසා දැනුත් ක්ලාස් එක නවත්තන්න. බය වෙන්න එපා අනිවාර්යයෙන්ම එක්සෑම් එක ගොඩ දාලා දෙන්න. මම මේ දවස් ටිකේ දැන් මේ ආයෙත් මම 6 8 දරයි පොඩි ගමනක් යන්න දාගෙන මේ ඒකින්ද දැන් ක්ලාස් එක මම නවත්තන්න. මම හිතනවා මේ කරපු පැය එකමාරට බොහෝ දේවල් ඉගෙන ගත්තා කියලා. මොකද මම 2025 පේපරේ ප්‍රශ්න දෙකක් වගේ තමයි සාකච්ඡා කරේ. නැත්නම් අනිත් ඔක්කොම උත්තර සාකච්ඡා කරා. සා ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් සාකච්ඡා කරා. තව පාඩම් 3-4ක් වගේ තමයි තියෙන්නේ. ඒ ටිකත් මම අර දවස් දෙක ඇතුළත අනිවාර්යයෙන්ම ඉවර කරලා දානවා. හරි එහෙනම් 3 දෙනා ඉන්නේ කමන්නේ. අනිත් අය රෙකෝඩින් බලනවා කියලා කිව්වා. එහෙනම් සහභාගී වුණ ඔයාලා හැමෝටම ස්තුතියි. බුස්ටර්නා ජෙස් මීඩියා ක්ලාස් එක නවත්තන්න හේතුව ගෙදර කට්ටිය 6ම් පොඩි ගමනක් යන්න දාගෙන ඒ හින්දා තමයි ක්ලාස් එක නවත්තන්නේ. එහෙනම් සහභාගී වුණ ඔයාලා හැමෝටම ස්තුතියි. බුස්ටර්නා ජෙස් මීඩියා